මං අද ඉඳන් බ්ලොග් කරනවා මං යන්නේ එක්කම මම දැන් වීඩියෝ කරලා දානවා. ඒ සදීප බලමු බ්ලොග් වීඩියෝ. ඔව් මේ ඉන්නේ අපේ ශියාන් මිහිරංග. එයා තමයි ඔක්කොම ඩොකියුමන්ටරි ටික බලන්නේ. එතකොට අපේ සහන් ඉන්නවා, සදීප ඉන්නවා, ඒගොල්ලෝ තමයි මීඩියා ටීම් එක. එතකොට අපේ දසන් ඉන්නවා. දසන්ගේ නිදිමතයි වගේ ඇස් දෙක මේ වෙලා. මේ තමයි ඩොක්ටර් චමිත් නානායක්කාර. තමයි අද අපි නවතින්නේ රැට. අපි දැන් ඉන්නේ හාලි ඇල කට්ටිය යනවා හාලි ඇල ටවුන් එකේ සිරිනාර බන්න රෑ වෙලා කාමරේට ඉන්න කම්මැලි කියලා. මේ වගේ ඇම්බියුලන්ස් සර්විස් එකක් තම අවුරුදු ගානකින් හරි ලංකාවේ සත්තුන්ටත් ආරම්භ වෙයි කියලා බලාපොරොත්තු වෙනවා කොහින් හරි. එතකොට කෝල් එකක් දුන්න ගමන් මේ වගේ ආවා පික් කරා ගියා. ඒ වගේ සර්විස් එකක්. ගිනස් වාර්තාවකට ළඟ වාර්තාවක්ද? එහෙම නෑකම් කියන එකක් මොකක් හරි ඒහා සම්බන්ධ එකක් තියෙනවා ડોක්ටර්ට මේ කියන්නකෝ ડોක්ටර්ගේ. ඒ කියන්නේ ලෝකේ තියෙනවා මේ ලෝක වාර්තා වර්ග 5ක් තියෙනවා. ඒ ගිනස් වාර්තාව තමයි ඒකේ තියෙන ලොකුම එක. ඒක ඇත්තටම තව තියෙනවා ලන්ඩන් බුක් ඔෆ් වර්ල්ඩ් රෙකෝඩ් කියලා ඒක එංගලන්තෙන් කරන එකක්. ඉතින් ඒකේ තමයි මට මේ ලෝක වාර්තාවට මට සම්මානය හම්බුනේ. මොකක් සම්බන්ධද කියන්නේ? ඒක හම්බෙන්නේ කියන්නේ මේ අතරම දැන් ඔය සත්ත්ව ගහන කළමනාකරණය කිරීම සඳහා මානුෂික ක්‍රමවේදයන් පශු වෛද්‍ය වරයෙක් විදිහට මානුෂික ක්‍රමවේදයන් හඳුන්වා දීම කියන එක යටතේ තමයි මට ඒක සම්මානය හම්බුනේ. ලෝකේ පශු වෛද්‍යවරයෙකුට හම්බෙලා තියෙන පළවෙනි එක. ජය වේවා. අපි උණුසුම් සුබපැතුම් ડોක්ටර්. අපේ ડોක්ටර් චමිත් නානායක්කාර. ඉතින් විශාල සේවයක් අවුරුදු 20ක් 30ක් 25ක් තිස්සේ කරනවා. මෙයා මේ දෙන්න සහෝදරයෝ කවුද මෙයාගේ නම මොකද්ද? නිකි. අනිත් එක්කෙනාගේ නම බ්‍රවුනි. මේ යාගේ සහෝදරයා බ්‍රවුනි. ඔක්කොම හොඳට බෙහෙත් ටික විදලානේ. ඔව්. දිගටම විදලා. අන්න එහෙම තමයි. සාරයක් විතරක් විද්දේ නෑ. ඒ අර ඩීලා වහපලා. ඔව්. ඒ හේතුවකටනේ. එහෙම නැතුව අදාළ දිනේදී දිගටම කරලා තියෙනවානේ. හොඳ වගකීමෙන් සතාව හදනවා. පොත් දෙකක් එකට කරලා ස්ටෙප්ලර් කරලා මේ තමයි පාරේ ඉන්න බවුවන් අල්ලන්න ගිහින් ගිය වාහනේ ඔන්න කට්ටිය. මොකද්ද මෙයාගේ නම? ලසි සරයිද ගුරුවන්. කවුද මේ? ජිමීද? ජිමි සරයිද යා?
සම්බෝල ගෙනල්ලා පපඩම් ගෙනල්ලා තව කරි තියනවද එන්න? අද තෙල් තව තියනවලු ඩොක්ටර්? තව තියනවලු? කළු? කළු වලනේ?